ආයුබෝවන් යාළුවනේ. ඔන්න ඉතින් තවත් විශේෂ වීඩියෝ එකකින් තමයි මම අද ඔයාලව හම්බ වෙන්නේ. ඉතින් ඊට කලින් බලන්නකෝ මෙයාගේ සැර කොහොමද කියලා. පේනව නේද? ඉතින් අමාරුයි මෙල්ල කරන්න දන්වැල් දාලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් බලන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ යාළුවනේ කන්ද උඩරට හෙල්මරු ක්‍රමයට විවගා කරන කුඹුරු වල සීසෑම සිදු කරන ආකාරය මේ හරකුන් යොදා ගනිමින්. ඉතින් යාළුවනේ මෙන්න මේ ආකාරයට තමයි හරකුන් ආඳන්නේ. අපේ කුඹුරු යාළුවනේ ගොඩක් පොඩි, ලොකු නෑ රජරට පැත්තේ වගේ. ඉතින් පොඩි ලියදි තියෙන්නේ. ඉතින් ලොකු යන්ත්‍ර සූත්‍ර අපිට යොදා ගන්න බෑ මේ කාර්යයට. තාම පොඩි පොඩි ට්‍රැක්ටර් තියෙනවා. ඒ වගේම හාලා හදනවා. ඉතින් ඒක එච්චර සාර්ථක නැති හින්දා තමයි අපි තාමත් මේ හරකුන් යොදා ගනිමින් සීසෑම සිදු කරන්නේ. ඒ වගේම යාළුවනේ හරක් බාන් 2 3 වගේ දාලා හාන කුඹුරුත් තියෙනවා. ඉතින් මේ කුඹුර ටිකක් පොඩි නිසා අපි එක හරක් බානක් තමයි යොදාගන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි ඉතින් හරකුන් ආදා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් හරකුන් ආදාගෙන අපේ හීකාර මාමා ඉන්නවා. එයා හරි දක්ෂයි මේ වැඩේට. ඉතින් හරි උනන්දුවෙන්, හරි කැපවීමෙන් මේ වැඩේ කරනවා. ඒ වගේම යාළුවනේ මේ සත්තු ගොඩක් අය කමෙන්ට් එහෙම දාලා තියෙනවා. ඉතින් සත්තු පව් කියලා. ඉතින් සත්තු පව් ඒ කියලා අපි සත්තුන්ට වද දෙන්නේ නැහැ. ඉතින් ඒ කට්ටියකින් මේ වැඩේ අපි කරගන්නවා වගේ තමයි මේ සත්තුන්ට දරුවන්ට වගේ තමයි මේ කට්ටිය සලකන්නේ. ඉතින් යාළුවනේ මේ වගේ තවත් කන්ද උඩරට හෙල්මලු ක්‍රමයට විවගා කරන කුඹුරු වල අපි කරන විශේෂ දේවල් බලන්න රන්ගොවියත් එක්ක එකතු වෙලා ඉන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. සුබ දවසක් යාළුවනේ හැමෝටම. ජය වේවා. පොරුව අඳින්නම් අම්බරුවෝ දෙන්නා වගේ මේ කුඹුරේ සරුපස මත අපි වපුරමු ජීවනයේ ගීත. පොළොව අලුත් වේවා, අපේ හීන හැබෑවේවා. පොරුව අඳින්නම්, පොරුව අඳින්නම්.